මෙවර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් එන නංගිල මල්ලාට හැමෝටම සුබ දවසක් කියලා ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා. ඔන්න දැන් අධ්‍යාපන අමාත්‍යාංශය නිල වශයෙන්ම දිනයක් නිකුත් කරලා තියෙනවා. ඉතින් මේක කියලා තියෙන්නේ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා. ඉතින් මේ නිවුස් එක පළ වෙලා තියෙනවට දැන් පේනවා ඇති පිළිගත් මාධ්‍ය නාලිකාවක වෙබ්සයිට් එක. ඉතින් අපි බලමු මේලා කවද්ද මේ හරියටම දිනේ කවද්ද කියලා තියෙන කියලා. ඉතින් අද එනවා හෙට එනවා වගේ නෙවෙයි මේක දිනයක්ම කියලා තියෙනවා. ඉතින් අපි බලමු කවද්ද කියලා. ඉතින් මේ වගේ වීඩියෝස් මිස් වෙන්න පුළුවන්. අපේ channel එක subscribe කරේ නැත්නම් ඒ හින්දා subscribe කරපු නැති අය චූටි වෙලාවක් කරලා subscribe කරලා ඊට දකුණු පැත්තේ තියෙන bell icon එකත් ඕල් දාගත්තොත් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔය ළඟට ගෙන්න ගන්න පුළුවන්. හරි අපි මේක දැන් කියමු. 2025 අපස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජූනි 15 වන විට නිකුත් කරන බව ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කර ඇත. අධ්‍යාපන අමාත්‍යාංශය නිල වශයෙන් කිව්වා කියලා මෙන්න මේ පිළිගත්ත නාලිකාව වෙබ්සයිට් එකේ තමයි දාලා තියෙන්නේ ජූනි 15 වෙනවා කියලා. ඒ වගේම මෙහෙමත් කියලා තියෙනවා. ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා සෝදානම් කිරීම මේ වන විට සිදුවෙමින් පවතින බවත් නිකුත් කිරීමට පෙර නිලධාරීන් ලේඛන සකස් කරමින් සිටින බවත් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යාංශය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මధుර සෙනවිරත්න තහවුරු කළේ කියලා මේ නිවුස් එකේ වැඩිදුරටත් කියලා තියෙනවා. ඒ කියන්නේ මේ දවස්වල මෙයාලා මේ ලේඛන තමයි සකස් කරමින් ඉන්නේ. ඒ වගේම ජූනි මාසේ, ඒ කියන්නේ මෙන්න මේ මාසේ 15 වෙනිදා වෙන විට විභාග ප්‍රතිඵල නිකුත් කරනවා කියලා තියෙනවා. ඉතින් 15 කියන්නේ සඳ. ඉතින් මම ඔයාලට මීට කලින් දාපු වීඩියෝ එක බැලුවා නම් මම ඒ වීඩියෝ එකෙත් මම කියලා තියෙනවා මෙන්න මේ මාස සිකුරාදා සෙනසුරාදා ඉරිදා සහ සඳ යන දවස්වලයි කියලා. ඒ වගේම මේකත් ඒක තවත් තහවුරු වෙනවා. මෙතනින් කියලාම තියෙනවා 15 සඳ එනවා කියලා. කියන්නේ 15 කියන්නේ සඳ. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න channel එක subscribe කරන්න. ඔයාගේ අදහසත් comment කරන්න. යාළුවන්ට බලන්න වීඩියෝ එක share කරන්න.